අද මම ඔයාලට ගෙනාවේ විශේෂ මස් කරි 3-5 කුඩු එකක් හදන විදිය. එහෙනම් අපි දැන් යමු ඒ පැත්තට. අපිට පළමුවෙන්ම අවශ්‍ය වෙනවා කොත්තමල්ලි ග්‍රෑම් 100ක්, සෝදුරු ග්‍රෑම් 75ක්, මාදුරු ග්‍රෑම් 25ක්, ගම්බිරිස් ග්‍රෑම් 25ක්, උළුහල් ග්‍රෑම් 10ක්, අබ ග්‍රෑම් 10ක්, සුදු කැකුළු හාල් ග්‍රෑම් 20ක්, පොල් ග්‍රෑම් 20ක් මම මෙතන අරන් තියෙන්නේ ඩිසිකේටඩ් පොල්, කරපිංච ටිකක්, රම්පෙ ටිකක්, වියලි මිරිස් කරල් ටිකක්. ඒ වගේම අපිට තව අවශ්‍ය වෙනවා වියලාගත් ඉඟුරු ග්‍රෑම් 10ක්, කුරුඳු පොතු ග්‍රෑම් 10ක්, කරඳ මුංගු ග්‍රෑම් 10ක්, කරඹු නැටි ග්‍රෑම් 10ක්, වියලාගත් සුදු ලූණු ග්‍රෑම් 10ක්, සෝදා වියලාගත් සේර ග්‍රෑම් 10ක්, ස්ටාර් ඇනිට්ස් බුරියානි මල් දෙකක් මම මේ විදිහට කඩලා අරන් තියෙනවා. ලොකු ඒවා නම් දෙකක් ගන්න. එතකොට වසාවාසි මේ වගේ ටිකක් අරන් තියෙනවා. මම මගේ මස් කරියට විශේෂයෙන් තව දෙයක් එකතු කරනවා, කජු මද කීපයක්. ඉතින් ඔයාලා කැමති නම් ඔයාට එකතු කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ තුනපා මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ සියල්ල බැදගෙන කොහොමද මේ මස් කරි 3-5 කොටාගන්නේ කියලා. අපි පළමුවෙන්ම පෑන් එකක් ලිපේ තියලා අඩු ගින්දරේ යන්තම් රත් කරගමු. රත් කරනකොට මම පළමුවෙන්ම එකට සුදු කැකුළු හාල් ටික එකතු කරගන්නවා. දැන් මේක මම විනාඩි කිහිපයක් රන්වන් පාට වෙනකන් බෙද ගන්නවා. ඔයාලා ගොඩාක් කළු කරගන්න නැතුව මේක රන්වන් පාට වෙන තෙක් බෙද ගන්න. දැන් මගේ හාල් ටික විනාඩි 3ක් විතර යනකොට ලා දුඹුරු පාටකට හැරිලා තියෙන්නේ. දැන් මම මේකට මගේ කජු ටික එකතු කරගන්නවා. දැන් ඒකත් එක්ක මේක පොඩ්ඩක් තව රන්වන් පාට වෙනකන් බෙද ගන්නවා. දැන් මගේ කජු මද ටිකත් හාල් ටිකත් බෙදලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ මේ ටික මේ තාච්චියෙන් අයින් කරගන්නවා. මේ වගේ ලස්සන පාටක් වෙනකන් ඔයාලා බෙද ගන්න. දැන් මම මේක වෙනම භාජනයකට දාගන්නවා නිවෙන්න. ඒ අතරේ මම අනිත් කුළු බඩු ටිකත් බෙද ගන්නවා. දැන් මගේ කලඳ මුංගු, කරඹු නැටි, සුදු ලූණු සහ කුරුඳු මේ විදිහට බෙදලා තියෙනවා. ඒක මම අයින් කරගන්නවා. දැන් මගේ කොත්තමල්ලි ටික විනාඩි 6ක් 7ක් මම මේ විදිහට බෙදගත්තා. ටිකක් රන්වන් පාට වෙනකන්, ගොඩාක් පාට වෙනකන් නෙමෙයි. ඔයගලන්ට පේනවා ඇති සුවඳ එනවා දැන් මුළුදේම මගේ. ඉතින් දැන් මේක මම එකත් මේ තාච්චියෙන් අයින් කරගන්නවා. දැන් මගේ උළුහල් ටිකක් බෙදලා තියෙන්නේ. ඊළඟට මම වියලි මිරිස් ටික එකතු කරගන්නවා. මේකත් මගේ කොත්තමල්ලි එකටම එකතු කරගන්න. මිරිස් ටිකක් බෙදලා තියෙන්නේ නැති. දැන් මේකත් බාලා දැන් මාදුරු ටිකක් බෙදලා තියෙන්නේ නැති. මම දැන් මගේ ඉඟුරු ටිකත් මේ විදිහට බෙදගත්තා. ඒකත් මම තාච්චියෙන් අයින් කරනවා. අයින් කරලා ඊළඟට මම මගේ සේර ටික යන්තම් බෙද ගන්නවා. මේ විදිහට මම මගේ සේර ටිකත් බෙදගත්තා. ඒකත් මම මගේ තාච්චියෙන් අයින් කරලා ඊළඟට මගේ පොල් ටික ඒකත් බෙද ගන්නවා යන්තමට. දැන් අපේ
පොල් ටිකක් බෙදලා තියෙන්නේ. මේ වගේ. දැන් මම මේකත් මේ තාච්චියෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන ඊළඟට මගේ රම්පේ කරපිංචා ඒවත් බෙද ගන්නවා. මම මගේ රම්පේ කරපිංචා ටිකක් බෙදගත්තා. මම මේකත් මේ තාච්චියෙන් අයින් කරලා ඊළඟට මගේ ගම්බිරිස් අබ ටිකක් බෙද ගන්නවා. දැන් මගේ ගම්බිරිස් ටිකක් මම තප්පර කීපයක් රත් කරගත්තා. මේ ඇති ඒකත් බා ගන්නවා. දැන් මගේ අබ ටිකක් බෙදලා තියෙන්නේ. මම මේකත් බානවා. ඉතින් දැන් අපේ සියලුම 3-5 ටික බෙදගත්තා. අපි දැන් බලමු මේක කොටාගෙන 3-5 ටික හදාගන්න. දැන් මගේ කුළුබඩු ටික නිවිලා තියෙන සාමාන්‍ය ගානට. දැන් මම මේක ග්‍රයින්ඩර් කප් එකට දාලා කොටා ගන්නවා. අපි කොටාගෙන ඉවර වෙලා බලමු මේ මස්කරි පවුඩර් එක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මගේ මස්කරි 3-5 එක මම කොටා ගත්තා. මේ විදිහට තමයි ලස්සන පාට බලන්න කොහොමද කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මේ මස්කරි 3-5 පාවිච්චි කරලා මස්කරියක් හදන හැටි කියලා දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි.